අලුත්ම ටොම් හොලන්ගේ ස්පයිඩර්මෑන් ෆිල්ම් එකේ රේටිං එකත් එක්ක මේ දැන් ටොම් හොලන්ගේ ස්පයිඩර්මෑන්ගේ ෆිල්ම් හතරටම රොටන් ටොමැටෝස් තියෙනවා 90%න් එහා. ඉතින් මේක ලේසියෙන් නළුවෙක්ට කරන්න බැරි දෙයක්. මොකද ස්පයිඩර්මෑන්ට තියෙන ෆෑන් බේස් එක වෙනම තියෙනවා. හැබැයි ෆිල්ම් එක හැවොත් මේ රේටින්ග්ස් එන්නේ නැහැ. හැබැයි ටොම් හොලන්ඩ් එයා සුපිරිම ස්පයිඩර්මෑන් කෙනෙක් කියන එක ඔප්පු කරලා දෙනවා. මොකද බොක්ස් ඔෆිස් ගියා ෆිල්ම් හතරෙම සොරි තුනේම දැන් මේකෙත් අනිවාර්යෙන් චයිනාවල රිලීස් වෙනවා නෝවේ හෝම් එහෙම ස්පයිඩර්මෑන්ලා තුන් දෙනාම හිටුව අපි කලින් බලමු නෝවේ හෝම් එහෙම චයිනාවල රිලීස් වුන්නේ නැහැ හැබැයි මේ පාර චයිනාවල රිලීස් වෙනවා බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක ඉතින් හොඳ බොක්ස් ඔෆිස් එකක් එනවා ඇමරිකන් ඩොලර් බිලියන 2ක ෆිල්ම් එකක් කියන්නේ just nothing normal මේකට පළවෙනි මං හිතන්නේ පළවෙනි වීකෙන්ඩ් එකම ඇමරිකන් ඩොලර් මිලියන 800 පයින්නවා කියලා තමයි ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ. ඉතින් සෙල්ලන්නේ සුපිරි ෆිල්ම් එකක් එන්නේ අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න තියටර් එකක බලන්න. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක් සුපර් හීරෝ ෆිල්ම් එකක් ආයේ මේ අපිට කාලේ ළඟදී හම්බුන්නේ නැහැ බලන්න. කලින් ආවේ තණ්ඩබෝල්ස් එකේ. ඉතින් ඒව අපිට තියෙන අපි ආදර හොයන ආදල් එක අපේ තිබ්බේ නැහැ. අන්තිමට සුපර් ගර්ල් කියලා එකක් ආවා. බැලුවෙත් නැහැ. ඉතින් එහෙම පොඩි මේවා ටිකක් තියෙනවා. ඉතින් දැන් ඇවිල්ලා තියෙනවා අපිට ඔන්න හොඳ සුපර් හීරෝ ෆිල්ම් එකක් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක. මට හිතන්නේ මට මතක විදිහට 30 ලංකාවේ රිලීස් වෙනවා හෙට. අනිවාර්යෙන් ගිහින් බලන්න. අපි බැලුවට පස්සේ කතා කරමු කොහොමද ආදල් එක කියලා 2 බිලියන් යන ෆිල්ම් එකක් අනිවාර්යෙන්. ඉතින් ඒකට දායක වෙන්න පුළුවන් ඔයාලගේ ෆිල්ම් එක බලන්න ගිහිල්ලා.